හයි කවුද ඔයාලට අද ගෙනාවේ කලෙක්ටිව් රීඩින් එකක්. ආගිත් ඉදිරි සතිය ඔයාලට කොහොමද කියලා බලන්නයි යන්නේ. මුලින්ම මම ඔයාලට කරුණු කීපයක් කියනවා. මේ කරුණු වලින් එකක් හරි ඔයාලට ගැලපෙනවා නම් රීඩින් එක ඉස්සරහට බලන්න පුළුවන්. අපි යමු කරුණු වලට. පළවෙනි එක තමයි රීඩින් එක බලද්දි වහිනවා නම් ඔයාලට ඉස්සරහට රීඩින් එක බලන්න පුළුවන්. ඔයා ගැන දෙවියන් ලක්ෂ්මීමෑණියන් වඳින කෙනෙක් නම් ඒත් ඔයාට ඉස්සරහට රීඩින් එක බලන්න පුළුවන්. ඔයා ඇඳන් ඉන්න ඇඳුමේ අලු පාට, රෝස පාට, නිල් පාට මේ පාට වලින් එකක් හරි තියෙනවා නම් ඔයාට රීඩින් එක ඉස්සරහට බලන්න පුළුවන්. ඔයා උපන් මාසය ජනවාරි, අප්‍රේල්, ජුනි, සැප්තැම්බර් මේ මාස වලින් එකක් නම් ඔයාට ඉස්සරහට රීඩින් එක බලන්න පුළුවන්. ඔයා මේ වෙලාවේ මාලයක් මුද්දක් පැළඳලා ඉන්න කෙනෙක් නම් ඔයාට මේ රීඩින් එක ඉස්සරහට බලන්න පුළුවන්. ඔයා මේ රීඩින් එක බලන දවසේ කළු පාට කුරුල්ලෙක් දැක්කනම් අන්න ඔයාටත් මේ රීඩින් එක බලන්න පුළුවන්. ඔයාගේ නමේ මුල් අකුර, ඒ කියන්නේ නම පටන් ගන්න අකුර පළවෙනි අකුර ANOID මේ අකුරු වලින් එකක් නම් ඔයාට ඉස්සරහට රීඩින් එක බලන්න පුළුවන්. ඔයා නිතරම සින්දු අහන්න කැමති කෙනෙක් නම් ඔන්න ඔයාටත් මේ රීඩින් එක බලන්න පුළුවන්. ඔයා රෝස, පිච්ච, නෙළුම් මේ මල් වලින් එකකට හරි ගොඩක් ආස කෙනෙක් නම් ඔන්න ඔයාට ඉස්සරහට රීඩින් එක බලන්න පුළුවන්. හරි මම සයන්ස් කියලා ඉවරයි. මම හිතනවා එකක් හරි ඔයාලට ගැලපෙන්නේ නැති කියලා. එහෙනම් අපි යමු රීඩින් එකට. ඔන්න මම මුලින්ම දකිනවා ඔයාගේ ජීවිතේ පාලනය සම්පූර්ණයෙන්ම ඔයාගේ අතේ තියෙන කාලයක් කියලා. අපි මුලින්ම ඔයාගේ ඉදිරි සතිය ඔයාගේ ආදර ජීවිතයේ පැත්තෙන් කොහොමද කියලා බලමු. ඔන්න ඔයාලගේ රිලේෂන්ෂිප් එකේ මොනවාම හරි ප්‍රශ්නයක් තිබුණා නම් කතා බහ කරලා ඒ ප්‍රශ්න ගැටලු ඉදිරි සතියේදී විසඳ ගන්න පුළුවන් වෙනවා. ගෙදරින් ප්‍රශ්න හරි මොනම දෙයක් හරි නිසා ඔයාලට තීරණයක් ගන්න බැරුව අතරමං වෙලා හිටියනම් ඉදිරි සතියේදී ඔයාලගේ සම්බන්ධය ස්ථාවර ඒ වගේම ආරක්ෂිත සම්බන්ධයක් විදියට ඉස්සරහට ගෙනියන්න පුළුවන් පැහැදිලි තීරණ ගන්න සතියක් කියලා පේනවා. හැඟීම් වලට වඩා බුද්ධියට මුල් තැන දෙන්න. ඒකෙන් ඔයාට අනවශ්‍ය ගැටලු ගොඩක් මගහැර ගන්න පුළුවන්. ඉදිරි සතිය වගේ මුදල් පැත්තෙන් කොහොමද බැලුවොතින් මුදල් කළමනාකරණය ඉතා සාර්ථක සතියක්. ඉදිරි සතිය ඔන්න ඔයාට මුදල් පැත්තෙන් යහපත් කාලයක් තමයි. අනවශ්‍ය වියදම් පාලනය කරගන්න පුළුවන්. ඔයාට මව්පිය උරුමයෙන් දේපල සම්බන්ධ වාසියක් වුණත් ලැබෙන්න පුළුවන් කාලයක්. මුදල් අතින් ඉතාමත් වාසනාවන්ත සතියක් කියලා තමයි ඔන්න පේන්නේ. සෞඛ්‍ය පැත්තෙන් බැලුවොතින් ඔන්න ඔයාට ඉදිරි සතියේදී සෞඛ්‍ය ගැන නම් ටිකක් හිතන්න වෙනවා. ඔයාට ප්‍රතිශක්තිකරණය ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න වෙනවා. ඔයා ගොඩක් මහන්සි වෙලා වැඩ කරන සතියක්. ඒක නිසා ඔයාගේ මනසට මෙන්ම ශරීරයටත් මහන්සියක් දැනෙනවා. ඒ නිසා වැඩත් එක්ක ඔයාට වගේම ශරීරයටත් පොඩි රෙස්ට් එකක් දෙන්න අමතක කරන්න එපා. රැකියාව පැත්තෙන් බැලුවොතින් ඔන්න ඔයා රැකියා ස්ථාන මාරු බලන් හිටියනම් ඉදිරි සතියේදී සුබ පණිවිඩයක් අහන්න ලැබේ. ඔයාගේ වෘත්තිමය ජීවිතය ඇතුලේ ඔයා ගොඩාක් කාර්යබහුල වෙනවා. ඔයාගේ වැඩ ඔයා ඉතා උනන්දුවෙන් කරන සතියක්. රැකියාව උසස් වීම් ජයග්‍රහණ වලට යන්න ඉක්මනට අවස්ථාව ලැබෙන සතියක්. ඔයා ඉහළ නිලධාරීන්ගේ ඇගයීමට පවා ලක් වෙන සතියක් කියලා පේනවා. ඔයා අලුත් දෙයක් ඉගෙන ගන්න කෙනෙක් නම් මේ සතියේදී ඒ විශාල පිම්මක් පනින්න පුළුවන් වෙනවා ඔයාට. ඔයා විදේශ ගමන් යන්න සූදානම් වෙන කෙනෙක් නම් ඔන්න ඔයාටත් සුබ පණිවිඩයක් අහන්න ලැබේ. කොහොම වුණත් මේ සතියේදී ඔයාගේ වටේ සිටින අයට ඔයාම ලොකු හයියක් වෙයි. සතිය අවසානයේ ඔයා බලාපොරොත්තු වෙන ඉලක්ක ජය ගන්නත් පුළුවන් වෙයි ඔයාට. තව පුංචි දෙයක් කියන්නම් ඔයාගේ කාර්යබහුලත්වය නිසා ඔයාට කේන්ති එන්න පුළුවන්. අනිත් අය සමග ගනුදෙනු කරද්දී කරුණාවන්ත වෙන්න.
ඔයාගේ මතය හරි කියලා තර්ක කරන්න යන්න එපා. එහෙම වුණොත් පවුලේ අය සමග වුණත් පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක නිසා එයාලගේ අදහසටත් සවන් දෙන්න. කාලය ගන්න කියලා මතක් කරනවා. කොහොම වුණත් ඉදිරි සතියේදී ඔයාට රජෙක් රැජිනක් වගේ ඉන්න පුළුවන් වාසනාවන්තම සතියක් තමයි උදා වෙන්නේ. අද රීඩින් එක මෙතනින් නතර කරනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා තාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. එහෙනම් ඔයාලගේ ඉදිරි සතියේ වාසනාවන්ත සුබම සුබ සතියක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.